කුරුණෑගල පොලිසියෙන් කතා ගන්න. ඈ? කුරුණෑගල පොලිසියෙන් කතා ගන්න. ඔව් කියන්නේ. ඔයා ගෲප් එකක ඉන්නවද? මේ අසභ්‍ය වීඩියෝ තියෙන ගෲප් එකක ඉන්නවද? මොකද්ද? අසභ්‍ය වීඩියෝ තියෙන ගෲප් එකක ඉන්නවද? නෑ කියන්නකෝ. මේ නම්බරෙන් ඒ ගෲප් එකේ ඉන්නවා. ඔයා කොහොමද නෑ කියන්නේ? නෑ මේකෙන් නෑ. මේ නම්බරෙන් නෑ. ඔයා කොහොමද එහෙම නෑ කියන්නේ? අපි දැන් මේ බල්ල කෝල් එකක් ගත්තා. හරිද? මේකෙන් කම්ප්ලේන්ට් ගොඩක් ඇවිල්ලා තියෙනවා දෙමාපියන්ගෙන්. ඇයි? මේකෙන් මේ නම්බර එකෙන් කම්ප්ලේන්ට් ගොඩක් ඇවිල්ලා තියෙනවා දෙමාපියන්ගෙන්. ඔයා අසභ්‍ය වීඩියෝ ෂෙයා කරලා තියෙනවා. එක එක ලීක් ඒවා දාලා තියෙනවා කියලා. අහහ. ලීක් වීඩියෝ එහෙම දාන්න පුළුවන්. අර පොලිසියට ඇවිල්ලා කම්ප්ලේන්ට් එකක් දෙන්න වෙනවා. හරිද? අහහ. ඔයාට මම WhatsApp message එකක් දානවා. ඔයාගේ ෆොටෝ එකයි ඔක්කොම විස්තර ටික. ඔයගොල්ලෝ දෙමාපියන්වත් දැනුවත් කරනවා දැන් තව චුට්ටකින්. අහහ. අහගෙන තින්නේ. ආහා ගන්නද? ඈ? ඔව් අහගෙන. අහගෙන. උතුට ආඩ කුරුණෑගල පොලිසියට එන්න පුළුවන්ද? බෑනේ. ඇයි? බෑනේ කුරුණෑගල පොලිසිය ඉන්නේ. ඔයා කොහෙද ඉන්නේ? ඈ? ඔයා කොහෙද ඉන්නේ? මං කොහේ හරි ඉන්නවා. මං ඉන්නේ ලංකාවේ. ඔයාලා ගන්න එපා මල්ලි හරිද? ඔයාගේ දෙමෝපියෙට දෙන්න නැත්නම් ඔයාලා ගෙදර ඇවිල්ලා කනේ පාරක් ගහලා උඹ එක්ක යන්න හරිද? ආහා ගන්න උඹ. දිහිලුවකට ගන්න එපා හරිද? ඇත්ත සීරියස් කියන්නේ උඹට. සීරියස්? මේ හුත්තු මේ තෝ දැනගනින් කැරිපාගේ හරිද? තෝ ඕන නැති ඒවා දාලා උඹ මේ හුත්තෝ පරිවාස ගානේ රින්ගන්න හදන්නේ නැත්නම් මේ ගොඩින් විසඳගන්න කියලා තෝ හිතාගනි හරිද? දැන් මම කාටද මොනවද දාලා තියෙන්නේ? දාලා තියෙන්නේ උඹ බලාගනි. උඹ පොලිසියට වරෙන්කෝ කුරුණෑගල. ඒකද දාලා තියෙන්නේ? කොහෙටද? කොහෙටද කියලා බලාගත්තා මම. දැන් ඉතල උඹත් ඒ හොඳින් කතා කරා උඹ නිකන් මේ දෙන්නේ යනවා. සුක දෙන්නේ යනවා. මේ නම්බරේට WhatsApp message එකක් දාලා පොලිසිය පෙන්නලා වීඩියෝ කෝල් එකක් ගත්තා නම් මම මේක ඇත්ත කියලා පිළිගන්නවා. අපිට බොරු කියන්න උවමනාවක් නැහැ මන්ද හරිද? නෑ හරි පොලිසිය වෙන්න පුළුවන්. පොලිසිය වෙන්න පුළුවන්. හොඳේ. හරිද? පොලිසිය වුණත් මම පිළිගන්නවා පොලිසිය සාධාරණයක් කරනවා නේද? පොලිසියට මට වීඩියෝ කෝල් එකක් කරලා පොලිසිය පෙන්නන්න. මම ඒක පිළිගන්නවා. මම කුරුණෑගලට ඇවිල්ලා පොලිසියට බාර වෙනවා. ඔය වයස කීයද මල්ලි? මට 18යි. 18යි. ඔව්. ඇඩ්‍රස් එක වල ඇඩ්‍රස් එක සෙන්ඩ් කරලා චාර්ජන් ඇඩ්‍රස් එක සෙන්ඩ් කරගන්න. ඇඩ්‍රස් එක කියනවද? ඇඩ්‍රස් එක ඕනේ නැහැ WhatsApp එකේ මැසේජ් එකක් දාලා ඇඩ්‍රස් එක මල්ලි මේ උඹෙන් දැන් හොඳින් නෑ ඇඩ්‍රස් එක ඇහුවේ. උඹේ ඇඩ්‍රස් එක දීපන්කෝ දැන් උඹ බය නැත්නම් ඇඩ්‍රස් එක දීපන් ගෙදර. අයියා මොනවද දාලා නැත්නම් එහෙම ඔප්පු වෙන්නේ නෑනේ. හොඳින් ඇහුවේ. ඇඩ්‍රස් එක කියන්න ඉක්මනට කියන්න. ඇඩ්‍රස් කියන්නේ මේ සර් හරි කවුරු හරි හරිද? WhatsApp එකට මැසේජ් එකක් දාන්න හරිද? මම WhatsApp එකේ හරිද? කියන එක අහගන්න. උඹ කියන එක උඹ කවුද කියහන්කෝ? උඹ කියන එක අහන්න මං. සාජේ මොන හරියන්නේ නැහැ.